කවුද ඔතන ඉඳන් දගලන්නේ? මේ මම්මා. පුතානෝ. ඔයාලා හොඳින්ද බලන්න රෑට දෙපතුලට එනවා. පාර හරියට කිව්වද ගෑණි එපා. මේ කාන්තාරයක් නෙන. ඔයාට මාව සැකයිද සහන්? අපි මේ සම්බන්ධය නවත්තමු. ආහ්නංගි. මම වජය. Facebook එක සර්ච් කරන්න වජය රොක්ස් කියලා. චූම්පාංකාරය අල්ලන්න සොනික්කාවත් බෑ. විනාඩියට මු අතුරුදහන් දෙයියනේ. පවුලේ නම්බුව රකින්න කියලා තියෙන සේසතම විකුණලා තාත්තා මට IT ඩිග්‍රී එකක් කෙරෙව්වා. දැන් මම පෙරනවා තාත්තා බෙදනවා. මගේ පුංචි ලස්සන ළමයෝ මේ මල ඔයාට. ඕක තියලා වාඩි වෙයන්. නංගි ඔයා හරිම ලස්සනයි. මේ මගේ නම්බර් එක. යන්නේ කී ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාන්න යනවා කියලා. ලහිරු කිව්වට පොඩි කියලා මම හිතුවේ නෑ මේ තරම් පොඩි වෙයි කියලා. මිනිහා නිකන් මැගී නූඩල්ස් වගේ විනාඩි 2කින් ගියා. අපෝ පන්සලකට ඇරෙන්න මම ආයේ ලහිරු එක්ක මේ වගේ තැනකට එන්නේ නෑ. සන්ලයිට් පුක හොදන සබන් කැටේ. එය ගෑවොත් පුක දිලිසේ. දිලිසි බැබලෙන්නේ. දිලිසෙනවා අම්මගේ රෙද්ද. බොන කොල්ල 1000ක් අතරේ නොබොන කොල්ලෝ තමයි බයිට් ටික සේරම කෑවේ. මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා තියන්නේ ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද?